ඇත්තටම වර්තමාන තත්ත්වය මොකද්ද බංග්ලාදේශයේ? ඇත්තටම ලංකාව ඒ ඇතිවෙච්ච රට බංකොලොත් වීමෙන් පස්සේ ඇතිවෙච්ච කැරලිකාරී තත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට ලංකාවට පුළුවන් වුණා ස්ථාපිත වෙන්න. ලංකාවේ පාර්ලිමේන්තුව ගිනි තබන්න ඇතැම් අය උත්සාහ කළත් අවසාන වශයෙන් රාජ්‍ය ස්ථාවර කළේ පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද අග්‍රාමාත්‍යවරයෙක් ජනාධිපතිවරයෙක් කරහා රට ස්ථාවරත්වයකට ගිහිල්ලා මැතිවරණ තියලා නව දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් වුණා. නමුත් බංගලි දේශයට මේක කරගන්න බැරි වුණා. බංගලි දේශයේ ශීඛ් හසීනා මැතිනියව පළවා හැරියා ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. ඉන් පස්සේ මැතිවරණ පවත්වලා හෝ ඒ යම්කිසි ව්‍යවස්ථාපිත ක්‍රමයකට ගමන් කළේ නැහැ. ඒ වෙනුවට පරිගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ වුණා. ශීඛ් හසීනා මැතිනියගේ අවාමි ලීගය තහනම් කළා. ඒ වගේම එතුමියගේ ආධාරකරුවන්ගේ නිවාස ගිනි තිබ්බා. මේ ඒ ශීඛ් හසීනා මැතිනිය පලා ගිය අවස්ථාවයි මේ අවස්ථාවයි අතරේ 188 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා රට පුරා විවිධ තැන්වල. ඒ වගේම සුළු ආගමිකයන්ට, හින්දු ආගම අදහන අයට, බෞද්ධ ආගම අදහන අයට ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ ප්‍රහාර වලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම බංගලි දේශයේ ඇතුලේ දැඩි ඉන්දියන් විරෝධයක් මතු වුණා. මොකද ශීඛ් හසීනා මැතිනියට ලබා දුණු රැකවරණයත් එක්ක ඉන්දියා ආණ්ඩුව. ඉතින් මේ වගේ කාරණා එක්ක තමයි මේ හාඩි තරුණ නායකයෙක් හැටියට මතු වුණේ. ඔහු අරගලයෙන් මතු වුණා. විශේෂයෙන් මේ අරගලයේ හිටපු තරුණ ක්‍රියාකාරීන්ගේ කැඳවුම්කරුවන් දෙන්නගෙන් එක්කෙනෙක් ඔහු. ඔහු දැන් විශේෂයෙන්ම විශේෂ උද්ඝෝෂණයක් ගියා මොහමඩ් යූනුස් බාරකාර ආණ්ඩුවේ ප්‍රධානියට ඡන්ද තියන්න කියලා. එයාන ඔහු තීරණය කළා තියෙනවා දැන් ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේ මැතිවරණ තියන්න. ඉතින් මේ හාඩි ඇතුළු තරුණ පිරිස ඩකා නගරේ මුල් කරගෙන අර ඩකා 8 කියන ආසනෙන් මැතිවරණ ඉදිරිපත් වෙන්න ඔහු සූදානම් වෙලා හිටියා. එතකොට ඔහුත් එක්ක තරඟ කරන්න BNP පක්ෂය, ඒ කියන්නේ බංග්ලාදේශ් නැෂනල් පාර්ටි එක, කලිඩ සියාගේ, ඒ අවාමි ලීගය දැන් තහනම්, ඒ වගේම ජමියා ඉස්ලාමියා ව්‍යාපාරය සහ තවත් පක්ෂ ගණනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ওই තත්ත්වය තුල තමයි පසුගිය දෙසැම්බර් 12 වෙනිදා ඔහු ඉස්ලාමීය ආගමික වතාවතකින් පස්සේ පල්ලියෙන් එළියට එද්දී ඔහුගේ හිසට වෙඩි තබන්නේ. ඉතින් ඔහුගේ හිසට වෙඩි තබපු පුජ්‍යලයා අඳුනාගෙන තියෙනවා. ඔහු කාලයක් කලිඩස් මේ ශීඛ් හසීනා මැතිනියගේ පක්ෂයේ තරුණාංශයේ ඉඳලා ඇයගෙන් කැඩිලා ඇවිල්ලා මේ හාඩිලාගේ ව්‍යාපාරයත් එක්ක එකතු වෙච්ච කෙනෙක්. ඒ වගේම ඔහුව මෝටර් සයිකලයෙන් රැගෙන ගිය කෙනාව අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. නමුත් ඔහු වෙඩි තැබීමෙන් පස්සේ ඔහු ප්‍රතිකාර කළා, හරි ගියේ නැහැ. පසුව ඔහුව සිංගප්පූරුවට අරන් ගියා. එහිදී ඔහු මිය ගියා. ඊට පස්සේ ඔහුගේ මළගෙදර දවසේ තා විශාල මහජන විරෝධයක් ඉන්දියාවට විරුද්ධව ආවා. පුවත්පත් කාර්යාල දෙකක් ගිනි තිබ්බා. ඉන්දියාවේ තානාපති කාර්යාල වලට විශාල පහර දීම් කරන්න උත්සාහ කළා. මේක කළේ ඉන්දියාවේ තුවක්කුකරු ඉන්දියාවට පලා ගියාය මේ ඉන්දිය ඔත්තු සේවයේ වැඩක් කියන එක ගැන තමයි විශාල වශයෙන් සමාජ මතය ඇති වුණේ. ඒ නිසා මේ මැතිවරණයේදී ඉන්දියාව මේ දේ කරා කියලා චෝදනාව එල්ල වෙලා තියෙනවා. මොකද ඉන්දියාව කැනඩාවේ ඔයිට වලින් සික් ජාතිකයෙක් ඝාතනය කිරීමේ චෝදනාවක් සිද්ධ වුණා. ඇමරිකා එක්සත් ජනපදයේදී කරන්න ගිහිල්ලා අසාර්ථක වුණා. නමුත් ඇත්තටම මේකෙන් ඉන්දියාවට වාසියක් නැහැ. මොකද මේකෙන් වෙලා තියෙන්නේ ඉන්දීය විරෝධී ගිනිදැල් තව ශීඝ්‍රව ඇවිල්ලා යාම. මේක නිශ්චිත වශයෙන් ඉන්දියාව කරා කියලා තාම හොයාගෙන කිසිම මේකක් නැහැ. එකම දේ තියෙන්නේ අර චෝදනාවක් තියෙනවා. අර වෙඩිදවූ පුජ්‍යලයා ඉන්දිය දේශීමාවෙන් පලා ගියා. ඉතින් දැන් ඇත්තට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් තියෙන්නේ හාඩිගෙන් දේශපාලන අභියෝගයක් තිබිච්ච අයට. පැහැදිලිවම. ඒ කියන්නේ ඔහු තරුණයෙක්, ඔහු අලුත් දේශපාලන ව්‍යාපාරයක්, ඒකෙන් මම හිතන්නේ සම්ප්‍රදායික පිරිස් වලට යම් අභියෝගයක් ඔහුගෙන් එල්ල වෙන්න ඉඩ තිබුණා. විශේෂයෙන්ම ඉස්ලාමීය පක්ෂ වලටත් එල්ල වෙන්න ඉඩ තිබුණා. ඉතින් මේ තත්වය තුල කවුද මේක කළේ කියන එක සමහරට සදාටම අභිරහසක් වෙන්න පුළුවන්. නමුත් විශාල විරෝධයක් දැන් එල්ල වෙලා තියෙනවා මොහමඩ් යූනුස්ට මේ පිළිබඳව ක්‍රියා කරන්න කියලා, මේ ඔහුගේ පොලිසිය භාර ඇමතිට ඉල්ලාස් වෙන්න කියලා, දින 30ක් ඇතුළත මේ පිළිබඳ යුක්තිය පසිඳලන්න කියලා. ඉතින් මේක ඉදිරියේදී මේ මැතිවරණ ව්‍යාපාරය දැන් ආරම්භ වෙනවා. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් බවට මේක පත් වෙයි. එකක් පැහැදිලි, ඉන්දීය විරෝධී පක්ෂවලට විශාල ජයග්‍රහණයක් මේ මැතිවරණයේ ලැබෙනවා.